අද මගේ channel එකට එකතු වෙනවා සාදරයෙන් පිළිගන්නවා. හරි මම ඉතින් අද ගහන්නේ Horaltel 1 game එක. හරි මම ඉතින් මේ game එක ඉතින් කලින් ගහලා තිනවා. ඒ මගේ මචංලා යක්ෂමෑන් game video channel එකේ. හරි මම ඉතින් ඒ channel එක මට දැන් ඉතින් නැති වුණානේ. ආයෙ පාරක් ඉතින් මම ගහනවා මේ game එක. මේ YouTube channel එකට දාන්න. හරි මම ඉතින් අපි මම බා ඉතින් normal දාලා තින්නේ. බල වෙනවා ඉතින්. දැන් ඉතින් මචංලා ඉතින් play කරමු. අම්බොල ඉතින් ෆෝන් එක අනිත් පැත්ත හරව ගත්තා මට ඒ පැත්ත සෙට් නෑ ෆෝන් එක. මට ඒ පැත්ත ඉතින් ෆෝන් එක ගහන්න බෑ ගේම් එක. ඒකයි මම ඒ පැත්තට හරව ගත්ත ෆෝන් එක. ස්කිප් දෙමු වැඩක් නෑ. කිලින් මචං දැන් ඉතින් මේක බලමු. දොර එරියා කොහෙද යන්න නා මේ පැත්තනේ. මෙතන පිළිමියකුත් තියෙනවා ඔකත් ගමු. හරි බයි ඉතින් මුගේ යාළුවා කියනවා ත්‍රී හවුස් එකට එන්නලු. ඉත බම්බම් බිත්තර ටික අරන් එන්න ඔක්කොම කලින්. හරි. බිත්තර ටික ගත්තා මචංලා. හරි බයි ඉතින් මේ ඉතින් මචංලා බිත්තර ටික අරන් යන්න ඕනේ දැන් ඉතින් ත්‍රී හවුස් එකට ගෙලින්ම. හැරියා ළඟට ගෙලින්ම අරන් යන්න ඕනේ. හරි මම ඉතින් දැන් ඔන්න ඔතෙන්දී අර හාමුණක් දාන් ඉන්න එක ඔතෙන්දී පහිනවා මේ වෙන්නේ. හරි බයි ඉතින් ගියක් අසක් ගිර කරලා ඉතින් තියෙන්නේ මම මේකෙන් කලින් මම මේ ගේමේ කලින් ගහලා තියෙන හින්දා මම මේ ගේමේ ඔක්කොම දන්නවා ඉතින්. මෙතන මිටිය දෙන්න හරියටම මං කිය මචං ඉතින් මම මේ ගේම් එක දන්නවා. අප්පට උඩු හාමුණා මෙහෙන් එනවා. හරි බයි ඉතින් මම මගේ අනිත් channel එකේ මේ ගේම් එකම 1 එකේ ඉඳලා 3 වෙනකම ගිහුවා මේ ගේම් එකම. හරි බයි ඉතින් මගේ ඒ channel එක නැති වුණා. දැන් ඉතින් මචංලා මම මේ channel එකේ තමයි දිගටම වීඩියෝ දාන්නේ. හරි බයි ඉතින් මගේ YouTube channel එක නැති වුණේ ඉතින් SD gaming කියලා කොල්ලෙන් මගේ ෆෝන් එක රීසෙට් කරා. හරි බයි ඉතින් අවුලක් නැහැ ඉතින් මම ඉතින් උට ඉතින් මුකුත් කරන්න ගියෙත් නැහැ. ඒ වල ඉතින් මම ඉතින් උට ඉතින් බැන්නා. බැන්න ඉතින් මට ඉතින් ආපු ඉතින් කේන්ති අර. හරි බයි ඉතින් මම ඉතින් උට ඉතින් මුකුත් කරන්න ගියෙත් නැහැ. වැඩක් නැහැ ඉතින්. උට ඉතින් ඒක ඉතින් පාටිසන් දෙයි. කොහෙද මේක අඩ මුණ නැහැ කියන්කෝ තාම. කොහෙන් එයිද දන්නේ නැහැ. අඩ කොහෙන් එයිද දන්නේ නැහැ මේක. කෙලි එම්මට සිරි අපෝ පිටිපස්සේ ඉඳලා තින් හත්තික්කේ දුවපන්. අඩේ යකෝ පිටිපස්සේ ඉඳලා තින් ඌ දැක්කෙත් නෑ මම. ඌ ෂේප් එකට ඇවිල්ලා වන් අරන් ඉමකද කියන කලා. ආවෝ මෙන්න මෙහෙන් එනවා ඒ පාර. මගේ වරුණ පොරට. පොරට ඇස්පේ ඉන්නේ. ඇස්පේ ඉන්නේ නැතේකද බං අර උඩින් ඉඳද්දි මාට්ටුනා මූට. දැන් මචං ඉතින් මේ බයිසිකල් රෝදේ හයි කරගත්තා. ස්ක්‍රූ පුණියනයි මිටිය අරගෙන කැපිල්ලක් තමයි තියෙන්නේ මෙතනින්. ඔය උතන මේස උඩ ස්ක්‍රූ පුණිය දෙනවා ඉතින්. මේසෙත් දෙක බංකුවක් නේ ඔව්. බංකුවක්ද මේසෙත් කියලා මට අදහසක් නැහැ. ඉතින් දන්නේ එක්කිනවනේ පහලින් කමෙන්ට් එකක් දාන්න ඵලයන්. අඩ මු කොහෙන් ඉද දන්නේ. පොර පේන්නේ නැති කි ස්ක්‍රූ කරන් දුමුද? කන්න වෙයිද දන්නෙත් නෑ. විල්ලන් කන් අම්මට සිරි අරාතන ඉනිමක ළඟ ඉන්නේ පොර. අඩ ෂේප් එකේ මෙහෙට කැපෙන්න මු මෙහෙන් එද්දි. ස්ක්‍රූ කරගෙන අපි කලින් බයිසිකල් දාගමු. ඕකෝනේ මචං ඉතින් කාර් එකේ බැටරි ගලවන්න. මූ අරහෙට යනවා. ෂේප් එක ගන්න පුළුවන් නේද? පුළුවන්. ඒත් දන්නෙත් නෑ ආයෙසනින්. කියන්න බෑනේ ඕක ඒ වගේ ඩයල් එකනේ. මේක දැන් මෙහෙන් આવත් කොහමද? අඩෝ හිතුවත් වගේ එනවනේ බම් මේ කමේ. මුව අපි ගෙන්නගෙන දුවමු.
ගියා කියන්කෝ අන්න හරි. මූට ඉතින් වෙට්ටුවක් දාලා තමයි ඉතින් පැන ගන්න වෙන්නේ. දැන් මූ ඉතින් මෙහෙන් එනවනේ. මම ඊට පස්සේ මෙහෙන් යනවා කොහොමද මුලේ? කෝ දැන් මේක මේ පැත්තේ නෙමෙයි මෙහෙන් එන්නේ. දැන් මචං ඉතින් මිටි අරගෙන දැන් කෙලිම යන්න දෙන්නේ. හැරියා ඉන්න දැන්ට මුගේ යාළුවා. අර ගහක් උඩ අට්ටලයක් වගේ එකක් හදලා තින්නේ. අන්න ඒකට යන්න දෙන්නේ. අම්මට සිරි ඌවර වහවලුම ඉඳලා තින්නේ. හඩෝ පැන්නා ගියාම බිමට. ඌ මෙහෙට ආවොත් හොඳයි. මට ෂේප් එක කියලා මිටිය ගන්න උලා. පොරේනවනේ. මේ මෙහෙන් ආවොත් හොඳයි. ඌ අරේ යනවා. ඌ ආයාලේ යනවා. මට ඒ අතර ෂේප් එකේ මිටිය කියලා ගන්න උලා. මෙන්න මේ ආකාරයට. එයාද මිටිය දාගත්ත කැපිල්ලක් තමයි දින්නේ. සෙනගිට යමන් ත්‍රී හවුස් එක නෙමෙයි ගහට යන්න ඕනේ හැරියාගේ. හැරියට අපි කලින්ම මිටිය දෙන්න කලින් වටපිටාව චෙක් කරගමු මොනවද කියලා තින්නේ. හරි බයි ඉතින් මේක ඇතුලේ බලමු මොනවද කියලා තින්නේ. නොදකු ඒක ඇතුලේ මොකුත් නැහැ. වැඩකට ඇති දෙයක් නැහැ කියන්කෝ මේකේ. පිහිය නම් ඇති මෙන්න මේ හරිය. මං කියෝ තියෙන පිහිය උදන. දැන් පිහිය අරන් ගිහලා බයිසිකල් දාලා ඊට පස්සේ අපි යමන් හැරියට පොරව දෙන්න. පොරව නෙමෙයි සෝරි මිටිය. වචන පැටලෙනවා. දැන් කෙලින් මේ පිහිය කියලා බයිසිකල් දාන්න දින්නේ. බයිසිකල් දාලා කෙලින්ම දැන් මිටිය ගන්න දින්නේ. Tom, finally! Harry, you won't මුන් believe දෙන්නගේ ඉතින් කලින්ම කතාව අහමුකෝ. Who? Kidnapper. He caught me on the road in the woods and locked me up. It was a miracle that I escaped from him. Oh my gosh! Are you serious? No way! Is that really a witch? Harry, it's not a witch. That's a stupid rumor. Shh. අප්පර සිරි මචන්ලා මුගේ පස්සෙන් අර හාමුණත් ඇවිල්ලා දිනවා. මොකද බයිසිකලේ පිටි පස්සෙන්. It's him. Looks like he tries to find me everywhere. Shit. What do we do? Harry, take it easy. මේ මචන්ලා ඉතින් හැරි කියන්නේ පට්ට බයගුල්ලෙන්. Just have to wait for them. Just wait? It will be evening soon and he'll get to us tonight for sure. He won't if we're ready for it. We could fortify the headquarters so he doesn't catch us. What do you think? Oh, give me a second. I have a couple of ideas. Let me write a list of items I'll need. හරි බයි ඉතින් Here. ඌ කොලයක ලියලම These items. බඩු ටික I'll ගේන්න ඕනේ. upgrade the බඩු ටික tree දෙනවා. house and we can get through the night here safely. And you're just going to sit here and wait? Tom, you know me. If I were near him, I'd die of fright. Get me these items, and I'll make things that will surprise you. Okay, I'll try. Just be careful. Don't get caught. If I don't come back, I bequeath my bike to you. Tom, stop it. I'm scared enough as it is. Just kidding. All right, I'm going. හරි බයි ඉතින් කලින්ම දෙන්න තියෙන මූට මිටිය. කලින්ම නේ මිටිය දින අන්තිමට ඉතින් මම කලින්ම ගින් දුන්නා. කලින්ම ඉතින් හම්බුනේ එකනේ. දැන් අර හාමුණා කොහෙද දන්නෙත් නෑ ඔක. නැති වෙලාවකට ඕනේ පැන ගන්න. Let's speed. නැත්තම් චකබුම්. දෙවැත්තේම ඈනේ පොර.
lazy. Bring me everything we need. I'll find. පැනලා දුවලා මං මොකෙක් කවත් එකයි කියලා පැනලා දිව්වා. කෙලින්ම දැන් අපි යමු ඉස්කෝලේට. කොයි ඉස්කෝලේ බං හරි ඉක්මනට මං නැත්තම් හාමුණා දැක්කොත් කෙල්ලනවා. හරි බං ඉතින් මම මේ ගේම් එක අතරින් 3 වෙනකම්ම ගහනවා. ආයි පාරක්. හරි බං ඉතින් ඔයාලට කියන්න බැරුණාට අර ST Gaming ගේ විස්තරය මගේ YouTube channel එකේ නැති වෙච්ච එක. හරි බං ඉතින් මුගෙන් මම YouTube channel එක කිල්ලුවා. ඉතින් මචං මගෙන් යාළුවෙක් කිල්ලුවා YouTube channel එකක් නැන්ද කියලා උටත් කරන්න හොඳේ. මුගේ මචං මං ඉතින් නිකන් නෙමෙයි ඉල්ලුවේ ඉතින් සල්ලි වලට. ඌ සල්ලි දෙන්නම්කෝ YouTube channel එකට. හරි බං ඉතින් ඌ YouTube channel එක දුන්නට පස්සේ මූ මචං දවසක් විතර ගියාට පස්සේ මගේ ෆෝන් එක මූ රීසෙට් කරා. මම මොකද හන්දියට ගිල්ලෙද්දි මූ මගේ ෆෝන් එක රීසෙට් කරලා තිබ්බා. account එකේ මුකුත් තිබුණේ නැහැ ෆෝන් එකේ. මගේ මචං ඉතින් වැදගත් ෆොටෝ වගේකුයි මගේ free fire ගහපු account එකයි මට ඔක්කොම නැති වුණා. මේ ඉතින් අලුතෙන් හදපු account එක තමයි. අලුතෙන් නේ මචං ඉතින් මේක මට නැති වෙච්ච account එක මේකත් මට මේකයි ඉතින් නැති වුණේ ඉතින් මගේ වැරද්දකින් තමයි. මේ දැන් තියෙන YouTube channel එක මම ෆෝන් එක රීසෙට් කරලා ඊමේල් පාස්වර්ඩ් ටික මචං මම කොලේක මගේ පොතේ ලියලා තිබ්බා. ඒ පොතේ ලියලා තිබ්බිච්ච හින්දා තමයි මම මේ account එක හරි ගත්තේ. මේ YouTube channel එක ඉතින් verify කරලා දෙන්නේ. පට උඩුමු මෙතන. අඩ මු දැක්කා කියන්කෝ. වරේ මචං පොසාමේ පැත්තේ. ඔයෝ අඩ එතන හිරෝ වුණා. හරි කෑවා නෑ. අඩ I can see you ඉතින් මං කියන්නේ මේකට ගහලා දුමු ෂෙනි කියලා. කොහොමද වැඩ එකපාරින්ම බිම එක නිමක මේක තාම එනවද බං? විශාල කරදරයක් වුණානේ. මෙහෙන් එනවා පොර අපිට ෂේප් එක අර පැත්තෙන් කැපෙන්න පුළුවන්. හරි බං ඉතින් දැන් ඉතින් කාර් එකේ රිමෝට් එක තියෙනවා මේ හරියේ. මේ බංකුවක් උඩ තියෙනවා අනිවාර්යෙන් ඕක. නැත්තම් මම දන්නවා ඕක තියෙන තැන. මේ හරිය ඉතින් මොකුත් නෑ වගේ. මේ මෙතන බලමු මොන හරි තියෙනවද කියලා. එතනත් මොකුත් නෑ. එතනත් මොකුත් නෑ. ඇති මගුලක් නෑ නේ බං. මෙතන පිළිමයක් තියෙනවා ඔකත් ගමු. ඔය ඉතින් පිළිම ඉතින් වැඩක් නෑ ඉතින් මම එක්කව කරාට. ඉතින් වැලි ගෝඩේද බලමු රිමෝට් එක තියෙන්නේ. එතනත් නෑ. මූ මේ පැත්තේ දන්නේ නැති පාටයි පොර. ඉකෙත් නෑ. අඩු වරහෙට යනවා මම මෙහෙට යනවා. දැන් කෙලින්ම කොහෙද දැන් කෙලින් මචන් අපි ලීමු වලට යමු. ස්ක්‍රූප් නේ බීමට දාලා තෙල්ල කරා යමු. තෙල්ල එක අපිට දැන් ඕනේ ලීමු වලට. අරු නෑනේ. සෙනගට යමු. හරි වයින් ඉතින් අපි ලීමු වලට නම් ආවා. කලින්ම ගඩොල් කැටයක් අරන් ගිහිල්ලා ඔය තෙල් මොකද පෙස්ටල් දොයිල්ද මොකක් කරේ අපි ඔකත් ගිහිල්ලා එතනින් තියමු. නැත්නම් ඔක ආයි අරන් එන්න වෙනවා.
මූ කොයි පැත්තෙන් දන්න එන්නේ දැන්. හරි බං ඉතින් මට YouTube channel එක නැති වුණා විතරක් නෙවෙයි මට පොඩි තව වැඩකුත් වුණා. මගේ Apple phone එකේ මචං ඉතින් display එක ගියා. ඔය SD gaming phone එක reset කරපු වෙලේ SD gaming කියන එක phone එක reset කරපු වෙලේ මගේ Apple phone එකේ display එක ඉතින් ගියා. ඉතින් මචං ඉතින් ඒකක් දුන්නාම Apple phone එක ඉතින් වැඩක් නැහැ නේ තියාගෙන. ඒකයින් දීලා දාලා වෙන phone එකක් ගත්තා. ඌ මගේ ඉතින් phone එක reset කරා ඉතින් මට හොඳ වැඩ වගේක් වුණා. අවුලක් නැහැ බං ඉතින් මම දැන් ඉතින් මේ YouTube channel එක කරගෙන යනවා. හරි බං ඉතින් මම මේ මචං ඉතින් පැත්තෙන් දාලා තියෙන උගේ YouTube channel එක. හරි බං ඉතින් YouTube channel එක පෙන්නවා කියලා කවුරුත් ඉතින් උට ඉතින් report ගන්න යන්න එපා. මං ඌත් එක්ක ඉතින් කිසි තරහක් නැහැ ඉතින් මගේ phone එක reset කරාට. මම ඉතින් එහෙම මචං ඉතින් තරහ හිතේ තියාගන්න එක්කෙක් නෙමෙයි ඉතින් මම. කෝල් එකක් නේ. මූ ඒ ආසේ කෝපි වුණ කතා කරනවා. Always get in touch with them. හැරිය කතා කරලා තින්. I'm sorry to disturb you, Your Highness. Come on, don't be afraid. අඩ එක ගන්න බෑ කියන්කෝ. Busy here, but I'll ඔය get ඔය. back to you soon. හරි ගත්තා. Okay, waiting for you. Over. Let's be friends. මෙන්න මේකට තමයි මචං ඉතින් ඔය පෙස්ටල් එක හරි ඔයිල් එක හරි දාන්න තින්නේ. දැන් අරුව කොහෙද දන්නෙත් නෑ. Your classmates are waiting for you. ෆෝන් රෙද්දක් වෙද්දෙන් කියලා මෙන්න මේට පණින්න. පේන තෙක් මායක නෑ පොර. පේන්න නෑ පොර. I'll find you. ඒක න මචං ඉතින් බය වෙන දෙයක් නෑ. අප්පට හුඩු මේ මෙතන ඉඳලා තියෙන්නේ මේ. අඩ අම්මා සිරි අන්න දැන් බලනවා. ඒ දැක්කේ නැන්ද? ආපෝ අන්න එනවා ඉතින් දුවගෙන දැන් ඉතින් මල වද යන්නේ ඉතින්. මේ පැත්තෙන් දැන් ඕක આવුත් කොහමද? ශාකා වුන්නේ ආයේ ඉතින්. What's that? හරි මචං ඉතින් ඌට අපි වැහුණා. What was that? මේ දැක්කද දැක්කේ නෑ. ඔක මොකුත් දැක්කේ නෑ. මූ මචං ඉතින් මේ ඉතින් ළමයි ඉතින් උස්සන් කියලා මූ බෝනිකෝ කරනවා. හරි බං ඉතින් අන්තිමට මේ තුන්වෙනි ගේම් එකෙත් මේ මූත් ඉතින් බෝනික් එක්කනවා. හරි බං ඉතින් උඹලට කියන්න බැරුව නැත්නම් ඉතින් උඹලා මේක කරන්නේ නැහනේ. හරි බං ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා like එක comment එකක් දාන්න මතක කරන්න එපා. ඌ වරේ ඉන්න වෙලේ අපිට shape එක මෙහෙට ඇතයි. අඩ දුවපන් ඉහි. නැත්නම් අරුට මාට්ටු අතේ මාට්ටුව කඩ. ඒ ඉක්මන ඩිබ්බ හැරියන් අඩ. අරුව වෙල නැත්නම් කෙලි පිටිපස්සේ. ඕක අය වගේ ඩයල් එකනේ. දැව කතර පඩි පිලෙන් ආව මඩ බෙදෙන ෂේප් එකේ පැනලා යන උලා. දැව කොතනින් එන්න ඕනේ හරිනා. හරි බයි ඉතින් කොටේ නම් දෙකට කැපුණා මේ කීයක් පටියර? කීයක් පටියද මැෂින් නෑද? මම මැෂින් යන්නේ. ලී කපන මැෂින් නෑ. ලී කොට කපන මැෂින් නෑ. කොබ මූ පේන දෙයක් මානික නෑ කියන් ගොේ පාර. කියෝ ඉන්නවා බා ඉතින් කොහේ ඉන්නවද දන්නේ නැහැ. පැනනොත් කෙලිත් දන්නෙත් නැහැ. ඔන්න channel එකම මෙන්න මේ. හිටපන් කොද ගලෝ කැටයක් ගන්න දෙනවා. ඉතින් ඔළුව මට්ටම් වෙනවා මෙතනක.
මූට මචං ඉතින් මේ ඉතින් ගඩොල ඉතින් ගැහුවා කියලා ඉතින් මූට ඉතින් මුකුත් වෙන්නේ නැහැ. ටික වෙලාවක් කරන්නේ ෂොක් වෙලාම ඉන්නවා එච්චරයි. වෙන දෙයක් ඉතින් මූට වෙන්නේ නැහැ. අඩ වැහනා කියනකො බිමේ තියනම් එතනම ශකපු. කොහොම පේන දෙයක් මානේ නැහැ කියනකො. පේන දෙයක් මානේ නෑ බයි ඉතින් මෝ. හරි බයි ඉතින් මේ දින ඉතින් මං මචං ඉතින් ගත්තු අලුත් ෆෝන් එක. Huawei එකක් ඉතින් මේක. Apple ෆෝන් එක මචං ඉතින් දීලා ගත්ත එක ඉතින් ඩිස්ප්ලේ එක ගියානේ. SD gaming කියන එක කරපු වැඩෙන් තමයි ඉතින් ඒකත් උනේ අම්මට සිරි මූ මෙතන. ඒ උට එක වැදුන්නේ නැහැ කියන්කො. මේක නිකන් ජෙට් ගැහුවා මගේනේ මං එන්නේ නිකන් අර හાર્ඩ් දාලා ගහනවා වගේ. අපි අර පැත්තේ යමු ෂේප් එකේ. මේ පැත්තෙන් දැනෙන්නේ නැතිනේ. ආවනේ පොර. නැත්තම් ආයෙ හැරිලා ගියා. පට හුඩු මේ මූ මෙතන. අඩ මේකගේ මචං ඉතින් පාට්ටම වද යන තියෙන දැන්. දැන් අර කාමරේ ඉතින් බඩුව ගන්න කොහමද කියන්කො මම. මේ චිම්පන්සියෙකුත් ඉන්නවනේ. මූ දකිත් දන්නෙත් නෑ කොහෙන් හරි කරුමෙටම. ඔය කොයි දොරෙන් ආපු ගමන් මම මේ දොරෙන් යනවා. ෂෙනිකට අරගෙන කැපිල්ලක් තමයි තියෙන්නේ. දිව්වා. ගාන විතරයි ඌ කොහෙද දන්නෙත් නෑ. අඩ ඌ මගේ පිටිපස්සෙන් ගියාම ගැවිලා තින්නේ. පුදුමයි අල්ලගත්තු නැති එක. මේක මචං ඉතින් මෙතනින් දාගම් මේක. දැන් යමු කියලා අපි ඉස්කෝලේ. ඉස්කෝලේ අපි ලණුවකුයි ටින් කැලි වගේ ගන්න දිනා. හරි බයි ඉතින් උඹලට මම පොඩි වැඩක් වෙන්නන. දැන් ඉතින් මේ පිහිය තින්නේ. පිහියෙන් ඔය යකා මෑන්ලා දක්ෂයලා එහෙම මේ කොඩිය කපන්නේ. මං කපනවා මචං ඉතින් මේ කතුරෙන්. උන් කට්ටියම කපන්නේ මචං ඉතින් කතුරෙන්නේ. කතුරෙන්නේ මේ සෝරි පිහියෙන්නේ. මං කපනවා මචං ඉතින් මේ කතුරෙන්. මේක දිග අපි ෂේප් එක යමු. මේ මචං ඉතින් කතුරුනොත් මේ කොඩිය කපන්න පුළුවන්. පාට උඩු මු මෙහෙන් යනවා කියන්කො. මුගෙන් තියෙන පුදුම වද යන්නේ බං. කියෝ එහෙට යනවා මෙහෙට යනවා. හරි මචංලා ඉතින් ලණුවක් හම්බුණා. ඩොඩ මු කොහෙද අන්නරි කියන්කො. මු මෙහෙට එයිද මුවත් අපි එක්කගෙන යමු. මු අපි කුලප්පු කරගෙන යමු. ඔයන්නේ දැන් දුවගෙන නිකන් චිම්පන්සි එක්ක වගේ අඩ මෙහෙන් යනවා. ඌ දුවන විදිය තමයි නිකන් ආතල් එක අර දුවනව නෙමෙයි ඌ ඇවිදිනවා. ඔය ඩඩි ආයෙන් අපේ පූසා දුවනවා බා. මේ ටින් කැලි කරායමු. අයියේ ගන්න දෙන්නේ නැත්නම් හරි. හරි බයිද රිමෝට් එක කොහෙද තියෙනවද දන්නෙත් නෑ ඒක.
මේ මචං මම ඉතින් මේ ගේම් එකේ ඉතින් රටාවක් බලන්නේ මේ ඉතින් ගහන්නේ. ඔහේ ගහනවා ගේම් එක. අඩෝ අඩෝ. පුළුවන් නම් අල්ලගනි වැඩෙන්න. ඔට්ටු උඹට බෑ මාවල්ලන්න. මොකෝ වේද මාවල්ලන්න. මේක ඉතින් කෙලිම බයිසිකල් දාන්න මේකත් ගිහලා හැරියට දෙන්න තින්නේ. අර මචං ඉතින් එක්ක අවුරන් හැම බඩුවම ගිහලා හැරියට දෙමු. දැන් කෙලින්ම හැරියන්නේ දැන්ට. හරි බයි ඉතින් අර හාමුණක් දාගත්තු එක දැන් කොහෙන් කඩාපනින්න දන්නෙත් නෑ ඔක. කෙලින්ම දැන් උඩට යමු ගහවුරට. මට සිරි හැරියා මරලානේ. මරලානේ මචං ඉතින් ඔතන වෙලා තින්නේ ඕක බර්ගර් එකේ සෝස් මේසෙ ඇවිල්ලා. And I'm dirty. Don't worry. Amagi. It's just ketchup. බලහංකු ඉතින් ඌට ඉතින් කෑම එකවත් කන්න බෑනේ හලා ගන්න නැතුව. මෝඩයාගේ කියන්නේ. පැනලා දුවමු දරුවෝ වෙයිද? කොහේ ඉන්නවද දන්නේ නැහැ බා. මූන්ට මුලිච්චුනොත් කෙලනේ ආයෙ ඉතින්. කෙල වෙලාම යනවනේ. පැනලා දුවමුද පයින්කෝ? අන්න අර නරේට යනවා අපිට පැනලා දුව ගන්න වෙලාවෙදී. වචනක් පැටලෙනවා ඉතින්. හරි බයින් දැන් කෙලින්ම යනවා අපි මොකේ මූලස්ථානෙට. මන් දන්නවා මචං ඉතින් මේ බඩු වලින් කරන්න ඕනේ වැඩ ඔක්කොම. ඒ රිංගපන් අරුට ඇහුණා. මු මේ කාසෙත් දන්නෙත් නෑ. මේ කාසින් දෙන්නත් නෑ ඉතින් බඩුම තමයි. අඩු. ඒ රිද්දක් එමුණා කියන්කෝ ඉතින්. පාටසේ ඌ අරකින් ඇතුළට ගිහිල්ලා මේ කොල්ලා හොයන්න. මගේ පස්සෙන් ඇවිල්ලා දිනව මුගේ පස්සෙන්ම. මේකත් ගිහිල්ලා අපි කෙලින්ම හැරියට දෙමු. එක්ක අවුරන්නේ ඉතින් හැම බඩුවම ගිහිල්ලා කෙලින්ම හැරියට දෙන්න ඕනේ. නැත්තම් මචං ඉතින් වීඩියෝ එක තව දික් වෙනවා. මේ ගේම් එක ඉතින් ඊසි දාලා ගවුණා ඉතින් ටිකක් ඉක්මනට ගහන්න තිබ්බා. මේ ඊසි නෙමෙයි මචං ඉතින් නෝමල් නේ. තා බඩු දුන්නයි. මු ආයෙ පාර කොහෙන් එනවද දන්නේ බලලා යමන් නැත්තම් පැනපුවන් කන්න වෙයි. Stop being lazy. ඌ ආර හෙට යනවා. ගියේ නෑ ඌ එතන ලමුණෝ කරනවා හන්ද දෙපැත්ත බල ඉන්නවා. පාරේ දෙපැත්ත බල ඉන්නවා. මෝඩේ යකි. හරි බයි ඉතින් මම මචං ඉතින් වීඩියෝ දැම්මට ඉතින් එක එක ඉතින් කමෙන්ට් කරන්න ලයික් කරන්න අවුලක් නැහැ ඉතින් සැලෙන්නේ ලයික් එක කමෙන්ට් එකකින් දාපල්ලා ඉතින් ඔය ඉතින් නිකන් තියෙන වටන්නේ කොමි හරි මොන හරිද ඇති අනිවාර්යෙන් දැන් හාමුණ දාගත්ත එක ඉස්සරහන් આવුත් තමයි ශාකබුන් වෙලා යන්නේ කෙලින්ම මෙතන බිලීපිත දින ඕක කරා යමු පටසිරි මෙන්න මු මෙහි කිහන් කොයි මුගෙන් නම් බයිද පුදුම වදයන්නේ මන් තියෙන කොයි වෙලේ බැලුවත් පස්සෙන් එනවා ඌට මගේ අරුණා මේක දාන්න සෙනිකට යමු අපි කෙලින්ම යනවා දැන් අපි හැරියන්නේ දැන්ට හරි මම ඉතින් මේ ගේම් එක මම ඉතින් ඔක්කොම දේවල් දන්න හින්දා මේ ගේම් එක මට ඉතින් ඊසි කාලා දාන්න ඉතින් ගේම් එකම මේ කෙලින්ම ගිහිල්ලා අතන්න දැම්මා මාළුවා බාගත්තා සෙනික ඉතින් ඒතර කැපිල්ලක් තමයි තියෙන්නේ මේ හාමුණක් ඉන්නවනේ මු කොහෙන් එයිද දන්නේ
ෂේප් එක මෙතනින් දාලා බලන් ඉන්නනේ පිටිපස්සේ නැත්තම් කෙලි පිටිපස්සෙන් ඇවිල්ලා. ඕකයි ඉතින් පිටිපස්සෙන් ඇවිල්ලා කෙලින ඩයල් යන කෙලින්ම. හරි බයි ඉතින් මම මේ ගේම් එකේ ටූබ් එකත් ළඟදීම ගේනවා. ටූබ් එක 3 එකයි. කට උඩු මෝ මෙහි ගියාංගෝ. ෂේප් එකට මාළුව දාගෙන කැපෙන්න පුළුවන්. ඒ දාපන්යකෝ ඉක්මනට. කොයිට හරි යමන්. යන්නේ ඉතින් මචං ඉතින් කෙලින්ම ලීමෝ වලට ගියේ ඉස්කෝලේට. බාහිරම ඉතින් ඒකේ වුණා. කියන්න බෑනේ බයි ඉතින් මෝ පිටිපස්සෙන් ඇවිල්ලා කෙලියෝ. මොනවද ඊයන්ට කියන්නද? මෝ කොයි පැත්තද ඉන්නේ? මෝ මචං ඉතින් මේක අසර ගියාම දොර වහ ගන්නවා අපුවත් ඇතුලේ දාගෙන. කෙලින්ම දැන් ඉතින් මේ මාළුව අපූසර කන්න දීලා අපි ඉතින් දැන් ඉතින් බිලිපිත්ත ගන්න තින්නේ. අඩෝ ඉක්මනට දී ගත්තොත් ගොර නැත්තම් පූසර මාළුවව ආමේ Can't get any closer or I'll lose my eyes. You have to distract the cat somehow. ඉක්මනට කාපන් යකෝ උක නැත්තම් අරුවවොත් අපිව ශකපුන් වෙනවා මාව. Cat, it's all about food. මූ දැන් දොර වහගනින් දන්නෙත් නෑ ඇවිල්ලා සෙනෙකට ඒ. ඔයි ඔයි. දැන් ඉතින් මචං දොර වහගත්තත් අවුලන්නේ නෑ. ඔය වැහුවේ. හිතුවා වගේම. කොයිද කි? දැක්ක කැඳත් නෑ. මේ කෙලින්ම දැන් ඉතින් කියලා බයිසිකල් දාන්න කැපිල්ලක් තමයි තින්නේ. ආපෝ බන්දුව ගේනවා නිකන්. අර කොයිද බං අර ව්‍යාස් යන්නේ අර? අඩ ඌට මම හොයා ගන්නත් බෑ. මෝඩයාගේ කියන්නේ කන්දම. අඩ මම ඔකට කලින් පළවෙනි ගේම් එකේ මම කලින් channel එකේ ඔකට දාපු නම මොකද්ද? මොලේ නැති මැටි හර ගන්න හරි. ඕකනේ එනවා මම කතා කරමු. මොලේ නැති මැටි හර කොණ්ඩ පස්සෙන් එනවා. එනම ඔකට ගැලපෙනවා. මොලේ නැති මැටි හරක් කියන්නේ නිකන්ද බං ඔය බලහංග මොලයක් නැහැ ඉතින්. මේ ඉතින් අල්ලන්න බැරි එකේ පස්සෙන් ඉතින් ඉන්නේ. කෙලින්ම ඉතින් යකාගේ පස්සෙන් ඉන්නේ. යක්ෂ මෑන්ගේ පස්සෙන් ඉන්නේ. මූට පුලන්ද මම මාව අල්ලන්න. ෂේප් එක මේක දිගේ මේ ලෑලි වලින් පල්ලහැට වැටෙනවා හිටගෙන ගියෝ. මම නෑ යන්නේ මචං ඉතින් ඕකේ නැවිලා ඔය ලෑලි වල. දැන් කෙලින්ම ඉස්කෝලේ ලණු වරන්ගේ ලණුව දීලා ඊට පස්සේ දැන් අපි ළඟ කැමරාව තියෙනවා. තව ඕනේ බැටරි විතරයි කාර්ගේ රිමෝට් එක කොහෙද දන්නෙත් නෑ. ඒකත් ඉතින් හොයන්න වෙනවා. ඊට පස්සේ මචං ඉතින් කාර් එක පදින්න දිනවා අපිට. මුවේ වර කොහෙන් එයිද දන්නෙත් නෑ. තා බඩු දෙකයි තව එකක් තියෙනවනේ. අඩ කොහෙන්ද දැක්කේ කවුදද දැක්කේ අම්මට සරි මෙහි ඔයි දුවපන්. මෝගට නම් අහු වෙන්න බෑ එකපාරක්වත්. තාම එලවනවා දැන් උඩ මගේ වරුණා. බලහන් ඉතින් බා ඉතින් මුන් දෙන්නට මොලයක් නැහනේ. අර හැරියා කියන එකත් ආව නම් මුගේ උදව්වට. මූට ඉතින් බවුට් ටික එක්කව කරගෙන ඉතින් ලේසියිනේ. මුන් ඌට මොලේ නැහැ බං ඔය හැරියා කියන එක අර. කොහමද දැන් අරු මෙහෙන් ආවොත්? ශාක බොන්නේ ආයේ ඉතින්.
ඒ නැගපන්. Tom, stop being lazy. Bring me everything we need. තව එකයි කියන ඉතින්. සෙනිකට පැනලා යනවා තව එකයි. රිමෝට් එක කොහෙද දන්නේ නැහැ මම ඒක දන්නේ නැති නේද. අපි යම් බලන්න ෆාම් එකට. ෆාම් එකේ දන්නේ නැහැ ඔක තියෙන්නේ. එතනත් නෑ රිමෝට් එක. ඒ කියන්නේ අපිට පොඩි කට්ටක් කන්න වෙනවා රිමෝට් එක වන්න. පටහුඩු මූ මෙහි. ඔයි ඔයි. මූ යانا යන තැන ඉන්නවනේ බම්. පුදුම අපල යන්නේ. තාම එළවනවාද බං. හරි උට අපි මගේ වරුණා. ඉස්කෝලේම තමයි ඉතින් බලන්න තියෙන රිමෝට් එක කොහෙද කියලා තින්නේ. ඉස්කෝලේ තමයි ඇත්තේ කොහේ හරි රිමෝට් එක අපි බලමු. තනත් නෑ. එක එක බලන්න ඕනේ තැන් වල. තනත් නෑ. කොහොම මොලේ නැති මෙටි හර කතාවනේ. මොලේ යන්නේ නැහැ කියන මුළු නිකන්ද බං. මොලේ කියන එක 100%යි. බාස් එක උන්නේ නැගී ඉතින් මූ වෙනවාද කියලා බලන්න ආරේ. මොඩයක් ආ. මොඩයක් එක් බං ඔකා ඉතින්. මූ මෙහෙන් එද්දි මම මෙහෙන් යනවා ෂේප් එකේ. බලමු ඉතින් රිමෝට් එක මේ හරිය තමයි තියෙන්න ඕනේ. හරි බයි ඉතින් මෙහෙ නෑ කියන්නේ මුගේ මූලස්ථානේ තමයි ඇත්තේ අනිවාර්යෙන්. එතනත් නෑ. මුගේ මූලස්ථානේ තමයි ඇත්තේ අනිවාර්යෙන්. එතනත් ගිහලා බලමු. ගොඩක් මේක වඩේ සර්ච් එකක් දාන් යමු. මේකේ නෑ. මුගේ කියලා ඉතින් මූලස්ථානට යන්න දෙන්නේ. මූ කොහෙන් එයිද දන්නෙත් නෑ. මේ ගලගුව අවස්සෙන් යමු ෂේප් එකේ. අඩෝ එහෙත් නෑ කියන්කො මේ රිමෝට් එක කොහෙද කියන්නේ. බලමු ඉතින් රිමෝට් එක මේ හරියවත් තියනවද කියලා.
උඩේ රිමෝට් එක මෙහෙත් නෑ බං. කියන්නේ මේ කොහෙද ඇත්තේ? මූ අරයට යනවා අපිට රිමෝට් එක හොයාගන්න කොහෙද දන්නෙත් නෑ තියෙන්නේ. ඕක ලී මෝලෙත් දන්නේ නැහැ තින්නේ හරියට බලන්නත් බැරි වුණා. දැන් ඉතින් අපි ඉස්කෝලේ මුගේ මූලස්ථානයේ බැලුවා හරියටම. මේ දෙකේ නෑ ඒ තැන් දෙකේ. අනිවාර්යෙන් මේ හරිය තමයි ඇත්තේ ඕක. ඔයලා මචං ඉතින් ගඩලුවකුත් අතේ තියන යමු මූ කොහෙන් පැනලා කෙලිත් දන්නේ. ආපෝ මේක මෙහෙන් එනවා කියන්නේ. මේ කොහෙද මම එතකොට? මේ හාලකවත් නැහැ මේ. මේ රිමෝට් එක නැහැ කියමුකෝ ඉතින් පේන දෙයක් මාන කරන්න බෑනේ ඉතින්. ඔක්කොම බට් ටික දැන් ඉතින් හම්බෙලා තියෙන දැන් ඉතින් රිමෝට් එක විතරයි ඕනේ. ආපෝ මූ මෙහෙන් යනවා කියන්කෝ. දැන් ඉතින් ඔක්කොම බට් ටික ඉතින් හම්බුණා කියන්නේ මේක ඉතින් ආයෙ ඉතින් ලේසියකට හම්බ වෙන්නේ නැහැ. අවුලක් නැහැ ඉතින් අපි හොයමු. ඔය කොහෙන්ද දැක්කේ? අනිවාර්යෙන් පිටිපස්සෙන්. ආපෝ පස්සෙන් එනවා. මොලේ ඉතින් විකාර කරනවානේ මම මේක.
අඩෝ මේ කොහෙද බං? Damn, I'm tired of walking. Where are all the items? හරි බයි මූ මෙහෙන් එනවා. අඩෝ දැක්කා. අඩෝ මේ රිමෝට් එක නෑ කියන්කෝ. ඉතින් දැන් කොහෙද දන්නෙත් නෑ මේක. අපි ආයි දැක්කා කියන්කෝ. අඩෝ රිමෝට් එක හම්බුණා. මේකත් ඒ ඇස්සේ වදිනවා. රිමෝට් එක හම්බුණා වුණ අරට දිව මෝඩේ යකෙක් කියන්නේ කන්ද බහවකට මොලේ නැති මැටි හරකා කියන්නේ මොලයක් තියන අර පැත්තට දුවයිද බං පෝයේ ඉන්නේ දුවගෙන හරි බං දැන් රිමෝට් එක හම්බුණා අන්තිම බඩුව හරි ඉතින් මේක දාන්න කියලා දැන් ඉතින් කාර් එක ඩ්‍රයිවිං කරන්න තියන්නේ මම මචං ඉතින් කාර් ගේම ඉතින් වැඩි ගහලත් නැහැ ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ බලමු මම ඉතින් කලින් නම් මේ ගේම් එක ගහද්දි කාර් ගේම් එකේ අසර ගැහුවා දැන් ඉතින් කොහොමද දන්නේ මම කාර් ඩ්‍රයිවිං කිලින්ම ඉතින් අඩෝ මුගෙන් නම් තියෙන පුදුම කරුම යන්නේ බං කොහෙන් ගියත් මූන්ටම මුලිච්ච වෙනවා මූන්ටම සෙට් වෙනවා ඉතින් කෙලින්ම හරි දැන් නටපන් ඉතින් මම මේක ගහලා මිසක් ආයෙ ඉතින් එළියට එන්නේ આવුත් මෙතනින් You think you outsmarted me? නායිකායිද රෝස් පන් කිව්වලු මේ ගේම් එක වට්ටමාරුයි කියනකෝ කාර් ගේම් නම් ගහලා දිනේ යකෝ මෙහිමත් ඩ්‍රයිවිං අමාරු ගේම් එක අඩෝ ෂේප් එක යන්න දින්නේ දැන් එතනින් දැන් මෙතන පැන ගත්තා නම් ගොඩ වැටින්න එපා පැන්න හරි එතනින් පැන්න අඩෝ වෙන්න කියන්කෝ මේක කරන්න බෑ ගාන්ට යන්න ඕනේ දැන් නම් වැන්නොත් ඉතින් ආයෙ ප්‍රති මුලින් ඉඳලා එන්න බෑ ඉතින් හරවගෙන එන්නත් බෑ කෙලින්ම වැන්නොත් ආයෙ මුලින් ඉඳලා වෙන්න ඕනේ උඩට අඩෝ ආයි වෙන්න කියන්කෝ බෑනේ ඉතින් මේක කරන්න අඩෝ දැන්වත් ගියොත් හොඳයි හරි ගියා එතනින් මෙතනින් තමයි ඉතින් ගානට බලාගෙන යන්න ඕනේ මෙතනින් වැටෙනවා ටිකක් පොඩි ස්පීඩ් එකෙන් යනවනේ මෙතන කෙලින්ම ආයෙත් නැත්තම් වැටෙනවා ඔතන බිමට අඩෝ ආයෙ වෙන්න කියන්කෝ ඉතින් අඩෝ එතනින් යද්දි වැටෙන්නේ ඇයි දන්නේ නැහැ නේ කෙලින්ම යනවා නේද ඉතින් ජෙටාර ගඟ උතනින් කෙලින්ම හරි පැන්න ගොඩ වැඩේ ගොඩ අඩෝ මේ කාර් එකට බ්‍රේක් එකක් වත් නැහැ බං මරුම කාර් එක හම්බෙලා දෙන ගේම් එකට
හරි වයිද මම මේ ඉතින් වීඩියෝ ඉතින් රෙකෝඩ් කරන්න මහරෑ ඉතින් වැඩි ඉතින් කෑ ගන්න බෑනේ. ඒ මෙතන ඉවන්නොත් නම් අපරාධෙ මෙච්චර දුරක් ආවේ. ෂේප් එක යන්න තින්නේ. අඩ වැටෙන්න එපා. වැටෙන්න රෙඩි හොඳයි මම මරාගෙන කාපා. අඩ ඒ අරකට කෑ ගහනවා කියනවා ගෑස මොලේ නැති මෙන්ටි හරකා. මෝඩයක් ආ. ෂේප් එක යමු වැටෙන්නම් බෑ. හරි දැන් ඉතින් එළියටම ගියා කෙලින්ම. වැඩේ කොට ඊසිත් නෑ බං ඒක අමාරුයි. කට්ට අමාරුයි. ඒ කාර් ගේම් එක. මං ගහපු අමාරුම කාර් ගේම් එකද කොහෙද? බෝ මොලේ නැති මැටි හරකා එතන. මට ෂේප් එක කැපෙන්න පුළුවන්. දැන් කෙලින්ම ඉස්කෝලේ ගියා ස්ක්‍රූප් අරන් ආවා. බැටරි ගල්ලා දුන්නා ගේම් එක ඉවරයි. ඉස්කෝලේනේ මං ස්ක්‍රූප් දැම්මේ. මේ ඉතින් ස්ක්‍රූප් ඕක කරන් යමු. දැන් කෙලින්ම යන්න ඕනේ ෆාම් එකට. පෝ මේක කොහෙන් ගියත් ඉන්නවනේ බං. පුදුම සාපයන්නේ බං මේක. ෂෙනික කාර් එක අනිත් පැත්ත හැරෙව්වා. කාර් යන්නේ මේ ජීප් යන්නේ. බැටරි ගත්තා. ෂෙනිකට දැන් කැපෙන්න දින්නේ මෙතනින්. මේ මෝඩ මොලේ නැති මැටි හරකත් වෙනවා කියන්කෝ ඉතින්. අල්ලයි කියලා මතයි බය. මේක කොහෙද මාව අල්ලන්නේ? අඩෝ හිරෝ වුණා එතන අර මෙව්වකට. අඩෝ මේක කොහෙන් ගියත් දාගිනවනේ මම බුදුම වදේ. දැන් ගිහලා බැටරිය දුන්නා ගේම් එක අවසానයි. දැන් කොහමද ඉස්සරහටම සෙට් වුණු තරුව. දැන් කෙලින්ම ඉතින් මේක දුන්නා වැඩේ අවසానයි. හරියලා. You got everything we need. Look what I came up with. බලමු ඉතින් අපි මුන් දෙන්න The කරන දේ. binoculars will make it easier for us to see him at night. And I put your batteries in the camera to take a picture of him. The cans on the road will warn us if අර ටින් ටික ලණු වල ගැට ගලා මොකද්ද බං ඒ කරලා we තියෙන්නේ? need nails and hammer for gas. අඩෝ ලෑල්ලක් ගන්නවා. මේ මොකද්ද යන්නේ කරන්නේ? ඕක බං ඉතින් කපාගෙන එන්න පුළුවන් නේ. We're safe now. Yes, you considered everything, Harry. Well done. Come on, let's go to bed now. I'm මොලේ නැති really වැඩන්නේ ඉතින් tired. ඒ කරලා තියෙන්නේ. Tired of waiting for me? I'm kidding. I'm really tired too. I wish the morning would come faster and our parents would come back. හරි බං ඉතින් උදේ වෙලා මෙහෙට. හරි බං ඉතින් හැරියා නෑ. Harry, where are you? හැරියා වරන් ගිහලා අරුව ඇවිල්ලා මං කිය මූ මේ කපාන අනිවාර්යෙන් එනවා කියලා. මූ මේ කපාන ඇවිල්ලා. Damn, Harry. I think I know where to හැරියා find ඉතින් you. අරුව ගෙහිලා හාමු වුණා. මොලේ නැති මැටි හරකා. හරි බං ඉතින් අපි යමු බලන්න හැරියාට මොකද්ද කරලා තියෙන්නේ බලන්න. වෙන මොනවා කරන්නේ ඉතින් බෝනික් එක්ක කරලා ඇත්තේ අනිවාර්යෙන්. ඔන්න බලන්න දැන් ඉතින් ඔක බෝනික් එක්ක කරලා තින්න ඔක වන්දිනවා කීයෙන් කපනවා. Well, that's අඩෝ බෝනික් එක්ක කළා පව් හැබැයි. Nice catch. අඩෝ ඉතින් ළමයි 3 දෙනෙක් ඉන්නවනේ බෝනික් ඔයගොල්ලෝ.
උගේ අනිත් යාළුවෝ ටික වෙන්නේ නැති. ආඩුවට පණ දිනනවා තාම. ඌ ශකබුන් වගේ. හරි මම ඉතින් එහෙනම් අදට මෙතනින් ගේම් එක අවසానයි. හරි බයි ඉතින් එහෙනම් මතකද channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න මතක් කරන්න එපා. එහෙනම් කොල්ලෝ අපි ගියා.